අද මම ඉන්නේ බෙන්තොට. දැන් හොටෙල් එකට චෙක් ඉන් වුණා විතරයි. චෙක් ඉන් වුණා විතරයි කිව්වත් දැන් පොඩ්ඩක් වෙලා. මේ රූම් එකේ තමයි මම ඉන්නේ. දැන් අපි යමු අපේ බාත්රූම් එක බලන්න. මේක තමයි බාත්රූම් එක. මේ ඉන්නේ කැමරාව පිටුපස්සේ ඉන්න වීරයා. දෙක තියෙනවා වෙනම තියෙනවා නමන්න මම දැන් පොඩි වෝක් එකක් දාන්න යනවා මම විලායක ළඟපාත මේ බෙන්තොට ආවට යාළුවෙක් හම්බුණා චිටිටිටි එන්න මම මේ ඩිනර් එක ගන්න කලින් මට පොඩි බඩගින්නක් ආවා. ඒක හින්දා මම මේ ෆිෂ් ඇන්ඩ් චිප්ස් පොඩි ප්ලේට් එකක් අරගෙන මේ try කළා. ඒක රසයි, ඇත්තටම රසයි. පේනවනේ මගේ ඔය රියැක්ෂන් එකේම පේනවනේ රසයි කියලා. අර මැස් එක්ක ඇවිල්ලා පොඩි ඇඩ් එකක් දානවා ගණන් ගන්න එපා ඒක. කාලා ඉවරයි. I suppose by having a swimming pool and a man in a shed doing massage, we are a resort and a spa. Yeah. මම දැන් බීච් එක පැත්තට පොඩ්ඩක් ආවා. පුදුම ලස්සන view එකක් තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මාරම රිලැක්සින්. මුහුදේ අර රැල්ල ඇවිල්ලා වදින සද්දේ හිම ඇහෙනකොට හරිම අමුතුම ෆීලින් එකක් තියෙන මෙතන. මාරම ලස්සනයි. ඔයාලට පේනවද දන්නේ නැහැ. ලස්සනට අතනින් ඉර බැහැගෙන යනවා. මාරම ලස්සන සන්සෙට් එකක් තියෙන්නේ. Wow. තව යාළුවෙක් හම්බුණා. කොහෙද යන්නේ? ඉතින් දැන් මං යන්නේ ඩිනර් එක ගන්න. දැන් ටිකක් හවස් වෙලා තියෙන්නේ. පොඩ්ඩක් කලින්ම බඩගිනි ආවා. දැන් නැති ඉතින් මම දැන් යන්නේ මේ ඉතාලියන් රෙස්ටුරන්ට් එකකට. ගිහින් බලමු මොනවද කන්න තියෙන්නේ කියලා. Let's go. ඉතින් මේ මගේ උපන්දිනේ තිබුණානේ මේ ගිය සතියේ. ඒකින් හින්දා ඒකට පොඩි ෂැම්පේන් එකක් එහෙම පොඩ්ඩක් ඕපන් කරලා මේ පොඩි සෙලිබ්‍රේට් පාරක් දැම්මා. හොටෙල් එකේ ඉඳලම යාළුවොත් එක්ක. ඒක කඩා ඒ ෂැම්පේන් බෝතලේ කඩා ගන්නකොට මම සෑහෙන ලාවක් දැඟලුවා. You make a lovely backdrop. I definitely sunset.
That should. Hi. මේ තියෙන ඩින එක ඔය එතන තිබුණේ ගාලික් සෝසුයි මොනමනවද සෝස් වර්ග දෙකක් මම ගත්තේ සීෆුඩ් ප්ලැටර් එකක් ඔය තියෙන්නේ කටල් ෆිෂ් ලොබ්ස්ටර්ස් ක්‍රැබ් ප්‍රෝන්ස් මේක මේ සැලඩ් එකක් මේ ගාලික් බ්‍රෙඩ් මේක තියෙන්නෙත් ලොකු ක්‍රැබ් කෙනෙක් කුයි මේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් දැන් මම හදන්නේ නිදාගන්න දැන් වෙලාව 9:52යි හෙට ගොඩක් වැඩ කරන්න තියෙනවා ඒක හින්දා මම හදන්නේ නිදාගන්න එහෙනම් අපි බලමු හෙට මොනවද වෙන්නේ කියලා ඔයාලා හැමෝටම එහෙනම් good night දැන් වෙලාව උදේ 8යි කාලට විතර ඇති මම බෙන්තොට ගත කරන දෙවනි දවස් අද ඉතින් මම දැන් යන්නේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ඉතින් අපි ගිහින් බලමු අද මොනවද බ්‍රෙක්ෆාස්ට් එකට තියෙන්නේ කියලා මම අද ගන්නවා ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් එකක් Good. දැන් මම ඇවිල්ලා ඉන්නේ මේ ඔරුව බීච් රෙස්ටෝරන්ට් කියලා තැනක් තියෙනවා. එතෙන්ට ඇවිල්ලා තින්නේ මේ අහුන්ගල්ලේ මේක තියෙන්නේ. මෙතන ඉස්සරහා තියෙන බීච් එක පට්ටම view එකක් තියෙන්නේ මාර ලස්සනයි පුදුම නිදහසක් දැනෙන්නේ මෙතෙන්ට ආවහම.
guys මම දැන් හදන්නේ මගේ මේ බෙන්තොට vlog එක මෙතනින් ඉවර කරන්න. තව ඉස්සරහට මේ ඩවුන් සවුත් වල මේ පැත්තේ තියෙන මේ සුපිරිම දේවල් ටිකක් එක්ක ඉස්සරහට හම්බෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මගේ channel එක subscribe කරලා comment එකක් දාලා like එකක් දාලා ඔයාලගේ යාළුවන්ට එහෙම share කරලා මට පොඩි sub එකක් දෙන්න කියලා මම ඉල්ලනවා ඉතින්. එහෙනම් guys අදට මම ගිහින් එන්න. ඔව් ඉවරයි කිව්වට තාම ඉවර නෑ. මේ තියෙන්නේ මම ඩිනර් එකට ගත්තු පිට්සා එක. ඉතින් මගේ යාළුවා ගත්තු පිට්සා එක. අපි ඔක්කොම එක්කෙනාට එක ගානේ පිට්සා අරගෙන බඩ පැරෙනකන් කෑවා. මේක මාර රහත් තිබ්බේ. මේක chicken grilled ඔන්න මොකක් හරි එකක්. බලන්න මම කන හැටි බඩ ජාරිකමල. නුග චීස් එහෙම හොඳට දාලා තිබ්බා මාරම රසයි. නම් ගයිස් ඔයාලා ඕක බලාගෙන ඔහොමම යන්න හොඳේ. මම යනවා බයි ඊළඟ vlog එකකින් හම්බෙමු.